ආවර්තවක කියපුවම සමහර අය නම් බය වෙනවා. මොකද සමහර අය කියනවා ඒක අමාරුයි කියලා. පුතේ අපිට ආවර්තවක ලොකු ආවර්තවක අදින්න නැහැ. ලොකු ආවර්තවක නෙමෙයි අපිට අදින්න තියෙන්නේ. ඒ ආවර්තවකේ මූලද්‍රව්‍ය 20ක් විතරයි අපිට අදින්න තියෙන්නේ. මේක අපිට අත්‍යවශ්‍ය දෙයක්. මොකද මම එහෙම කියන්නේ ආවර්තවක විභාගෙට හැම අවුරුද්දකම වගේ අහලා තියෙනවා. 2016 තමයි අපේ අලුත් විෂය නිර්දේශය පටන් ගන්නෙ. 2016, 2017, 2018, 2019, 2021, 2022, 2023, 2024 කියන අවුරුදු වල ව්‍යුහගත රචනාවමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර අපිට මේ කොටස අතහැරලා දාලා යන්න බෑ. ඒකින්ද මේ කොටස ඉතාම වැදගත්. ආවර්තවක අදිනකොට ඔයගොල්ලෝ මම මේ කියලා දුන්න විදිහට හොඳට බලාගෙන ඉඳලා කටුකොලයක මාත් එක්ක අදින්න. එහෙනම් අපි ආවර්තවක අදිමු. නැලැස්තිද? රයිට්. ඔන්න පටන් ගමු. මම මේ අතට ඉරි 9ක් අදිනවා. 1යි 2යි 8යි 9යි. ඊට පස්සේ මෙන්න මෙතන උඩයි මේ පැත්තේ කොනේ උඩයි මේ විදිහට ඉර දෙකක් ගහනවා. ඊට පස්සේ මෙහෙම ඉරකුයි ඒ වගේම තව ඉරකුයි ඒ වගේම තව ඉරකුයි මෙන්න මේ මුල් රේඛා තුනට ඉරකුයි ගහනවා. ඊට පස්සේ මේ ටික ඔන්න අපිට අවශ්‍ය නැහැ. අපි මේ ටික අයින් කරලා දාමු. හරි. දැන් අපි ආවර්තවක ඇදලා ඉවරයි. හරි. දැන් ඊළඟට අපි රෝම ඉලක්කම් දානවා. හරි. රෝම ඉලක්කම් 1 2 3 4 5 6 7 8. එහෙම නැත්නම් මේකට බිංදුව කියලා කියනවා. ඊට පස්සේ මේ පැත්තේ හින්දු අරාබි ඉලක්කම් වලින් 1 2 3 4 කියලා දානවා. දැන් මම මේ මොනවද මේ ලකුණු කරේ? මම මේ ලකුණු කරේ මේ රෝම ඉලක්කම් 1 කියන්නේ මේ පැත්තට තියෙන්නේ පුතේ කාණ්ඩ. හරි. මේවා කාණ්ඩ. එහෙනම් මේ පළවෙනි කාණ්ඩේ, දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි කාණ්ඩේ, හතරවෙනි කාණ්ඩේ, පස්වෙනි කාණ්ඩේ, හයවෙනි කාණ්ඩේ, හත්වෙනි කාණ්ඩේ, අටවෙනි කාණ්ඩේ, එහෙම නැත්නම් බිංදුවෙනි කාණ්ඩේ කියලා කියනවා. ඊළඟට මේ අතට මම ලකුණු කරේ සාමාන්‍ය හින්දු අරාබි ඉලක්කම් වලින් ආවර්ත. එහෙනම් මේ පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. ඊට පස්සේ දැන් අපි කරන්න යන්නේ මේකේ මූලද්‍රව්‍ය ටික දාන්න යන්නේ. පටන් ගන්නෙ හයිඩ්‍රජන් වලින්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. හයිපරිකියම් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. දැන් මම මෙන්න මේ දෙන්නට චූටි තරුවක් දානවා. මම මේ තරුවක් දැම්මේ. අනිත් වනම් මේ શબ્දේ අවුලක් නැහැ. නයිට්‍රජන් N නේ. අනිත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නගේ පොඩි අවුලක් තියෙනවා නේ. සෝඩියම් S වගේ, පොටෑසියම් P වගේ නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ සෝඩියම්ුයි පොටෑසියම්ුයි කියන දෙන්න ආවර්තවකුවේ එයාලගේ අකුරු දෙක දීලා තියෙන්නේ, එයාලගේ සංකේත දෙක දීලා තියෙන්නේ ලතින් නම.
එහෙනම් සෝඩියම්ගේ ලතින් නම නේට්‍රියම්. සෝඩියම්ගේ ලතින් නම නේට්‍රියම්. පොටෑසියම්ගේ ලතින් නම කේලියම්. පාරක් අපි කියමු. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ફોස්ફરස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. ඔන්න ඔය තමයි ආවර්තකයේ මූලද්‍රව්‍ය 20. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මම දැන් මේ මූලද්‍රව්‍ය 20 කොහොමද මතක තියාගන්නේ කියලා. දැන් අදිනේ දින ප්‍රශ්නයක් නැහැ. මූලද්‍රව්‍ය 20 මතක තියාගන්නේ මෙන්න මෙහෙම. මේ වීඩියෝ එක ඉස්සෙල්ලා අහන්න. මං කිය අහන්න කියලා බලන්නද පොඩ්ඩක් අහන්න. අහලා කටුකොලයක ඔයගොල්ලන්ට පුළුවන් විදිහට මේ ආවර්තකව ඇඳලා කටුවට අදින්න අඩි උලක් මුකුත් අවශ්‍ය නැහැ. කටුවට ඇඳලා ඒක Tamanට පුළුවන් විදිහට මේ ශබ්දය අනුව මූලද්‍රව්‍ය ටික ලියන්න. ලියලා මගේ වීඩියෝ එක බලලා ආයෙ චෙක් කරන්න. චෙක් කරලා වැරදි ටික වෙන පාටකින් ලියන්න. ඔන්න පළවෙනි පාඩම. ඊට පස්සේ දෙවෙනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාර, පස්වෙනි පාර වගේ ওই විදිහට කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා වැරදි ටික අමතක වෙලා වැරදි ටික හරි ගස්සලා හරියට ගොඩක් දුරට ලියා ගන්න පුළුවන්. මේ විදිහට 5 පාරක් 6 පාරක් කරද්දී අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ආවර්තාවුව 100%ම පුළුවන් වෙනවා. විභාගෙට මේ ආවර්තාවුව අපි කටුකොලයක ඇඳ ගන්න ඕන. එතකොට අහන්න ප්‍රශ්න වලට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන්. විනාඩි 2ක් වගේ කාලයක් ඇතුළත මේක ඇඳ ගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ ගොඩ. අද අපි කරේ ආවර්තාවුව අදින්නේ කොහොමද කියලා සාකච්ඡා කරපුවා. මගේ ඊළඟ වීඩියෝ දෙකෙන් ආවර්තාවුවේ අපිට තියෙන ප්‍රයෝජන මොනවද? දැන් මේක ඇඳලා විතරක් මදින් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනත් අපි දැනගන්න ඕනේ. ඒ ටික දැනගත්තට පස්සේ ඔයගොල්ලොන්ට අර විභාග ප්‍රශ්න වල අහලා තියෙන ඉතිරි කොටස් ටික කරන්න පුළුවන්. ආයිබෝවන්.